ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. පේනවාද යාළුවෙක් ඉන්නවා. එම් වරාය ඇතුළෙත් මාර විදියට මොන්රු බෝ වෙලා. අනේ මන් දන්නේ නැහැ මේ සත්තු මොනවද කන්නේ මේක ඇතුළේ ඉඳගෙන කියලා. අද නම් පටව ගන්න තියෙන රීපර් ටැංකියක්. මේ ටැංකිය ස්කෑන් කරලා RCT තමයි යන්න තියෙන්නේ. පටවගෙන ස්කෑන් එකට දාද්දි පොඩ්ඩක් රෑ වුණා. චුට්ටක් පොලිම තිබ්බා ඉතින් අද නම්. ඉතින් වරාය ඇතුළේ ස්කෑන් එක මෙහෙම තමයි තියෙන්නේ. දැන් අපි මේකෙන් යන්න ඕනේ වේග සීමාව උඩරිම 4යි. ඒත් ඉතින් 4ට නම් මේක යන්න බෑ. සාමාන්‍යයෙන් 5ට 10ට වගේ යන්න ඕනේ නැත්නම් අපිට ස්කෑන් කරගන්න වෙන්නේ නැහැ. හරි හිමියට තමයි ඉතින් මේකෙන් නම් ගන්න ඕනේ. ගොඩක් කට්ටිය මෙසේජ් දාලා අහලා තිබ්බා වරායි ඩ්‍රයිවිං වේකන්සි නැද්ද කියලා. මචං අලුතෙන් ලයිසන් ගත්ත කට්ටියට වරාය ඇතුලේ අදානියකට නම් මේ වෙද්දී වේකන්සි තියෙනවා. මේ අලුතෙන් ලයිසන් ගත්ත කට්ටියට පොඩ්ඩක් පුරුදු වෙලා එන්න නම් අදානියක ප්‍රශ්නයක් නැහැ. මේ කොහොමත් වරාය ඇතුලේ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ පුළුවන් අය ඉන්නවා නම් අදානියකට ගන්නවා. හැමෝම මෙසේජ් දාලා අහලා තිබ්බා. පුළුවන් අය ඉතින් ඒකට ඇප්ලයි කරන්න. අවුලක් නැහැ. ඉතින් වරාය ඇතුලේ ඉගෙනගෙන වරෙන් මචං මේක ඇතුලට මැච් එකක් ගහ ගන්න පුළුවන්. මචං ස්කෑන් කරලා ඉවරයි. දැන් ඉතින් ගේට් පාස් වදිනකම් කොහේ හරි පොඩ්ඩක් අයින් කරගෙන ඉන්න ඕනේ. ටැංකි පැටවුවට අපිට තාම යන තැනක් නම් කියලා නැහැ. RCT ගියාම තමයි ඉතින් යන තැනක් කියන්නේ. දැන් ඉතින් ඉඳ තියෙන තැනක් බලලා අයින් කරගන්න තමයි තියෙන්නේ. ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඉතින් RCT කියන්නේ මොකද්ද කියලා. RCT කියන්නේ රේගුව. මේ ටයිම් එකට වරාය ඇතුළේ ඉඳ නැහැ. පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලනවා ඉඳ තියෙන තැනක්. ඉස්සරහින් නවත්තලා පොඩි බොස් එකක් දාගෙන යන්න ඕනේ. මොකද එළිය පොලිම කොහොමද දන්නේ RCT යන්න. කොකටත් නාකින කරගෙන යන එක ඇඟට හොඳයි. පාස් එක නම් වැදුනා. දැන් ඉතින් ඉස්සරහා රෝඩ වත්ත සිග්නල් එකෙන් අවිස්සාවෙල්ල පැත්තට දාගෙන තමයි යන්න ඕනේ. RCT අද නම් ලොකු පොලිමක් නෑ. සාමාන්‍යයෙන් චූටි පොලිමක් තියෙනවා. මේක නම් ඒ හැටි පොලිමක් නෙවෙයි ඉතින් අද. RCT එක ඇතුළේදී මේ තරාදියෙන් කිරලා තමයි අපි ඇතුළට දාන්න ඕනේ. මේ තරාදි ගොඩක් ලොකු නෑ. සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. හරියට බලලා ඉතින් දාගන්න ඕනේ. නැත්තම් පටවලා තියෙන ලෝඩ් එකේ හරියට ටයර් පුපුරනවා. ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ ඉතින් මේ වගේ තරාදි වලින් ගද්දි. අද නම් ටක් ගාලා චෙක් කරගත්තා. ඊට පස්සේ බේකින් ඇදලා ඉස්සරහා පොඩ්ඩක් නවත්තලා තේ එකක් බීලා එන ටිකට කෝක්කෙන් පේනවනේ කරලා තියෙන වැඩි. අද යන්න තියෙන්නේ දඹුල්ලේ. මේ දඹුල්ල යන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව 12:22යි. අද නයිට් ගමනක් තමයි තියෙන්නේ. වෙලාවට ස්ටෑන්ඩ් බයි නම්බර් ප්ලේට් එක ලොරිය ඇතුලේ තිබ්බා. ඒකත් හයි කරගෙන ඉතින් දැන් RCT එකෙන් එළියට දාන්න තමයි යන්නේ. රෑට වාහන අඩු නිසා ඉතින් අපිට නම් ඉතින් රෑ තමයි යන්න හොඳම ඉතින්. ඉතින් දවල් යන්නත් සෙට් වෙනවා. දැන් ඉතින් හයිවේ එකෙන් දාගෙන පෑලි කොඩින් එක්සිට් වෙලා හිමීට යන්න තමයි තියෙන්නේ. ඒ හැටි දුරක් ඉතින් එහෙම යන්න නම් සෙට් උන්නේ නැහැ. පේනවනේ ඉතින් පට්ට වැස්සක් වහින්න ගත්තා. වහින ටයිම් එකට ඉතින් පාරක්වත් පේන්නේ නැහැ. පේනවනේ ඉතින් කණ්ණාඩියකින්වත් පාර පේන්නේ නැහැ. පොල් ගහ වලින් පොඩ්ඩක් නවත්තලා ටයර් පොඩ්ඩක් බලාගෙන තේ එකක් බීලා යන තමයි බැලුවේ. පොඩ්ඩක් නිදිමත සැර වෙනවා. ආන්දර ටයිම් එකකින් නිදිමත කොහොමත් වෙනවනේ. ලෝඩ් එක වැඩි නිසා ටයර් රත් වෙනවා වැඩි. ඉතින් ඒත්
වැස්ස නිසා අද ලොකුවට ටයර් රත් වෙලා නැහැ. සාමාන්‍යයෙන් ඉතින් හිමීට යන්න පුළුවන් අද. දැන් ඉතින් තේ එකක් බීලා නිදිමත කඩාගෙන යන්න තමයි තියෙන්නේ. හදිස්සියේ ගියා කියලා වැඩකුත් නැහැ. ඉතින් එක කඩේකට එක ටැංකියක් යන්නේ. අනිකාල ටැංකියක් නිසා බෑ වේද කියලා ෂුවර් එකකුත් නැහැ. සමන්න ඉතින් හිමීට යනවා. කොළඹ දුවලා මේ වගේ පරිසරයක දුවද්දි මාරම හැඟීමක් තියෙන්නේ. බ්ලොක් එකක් නැහැ. හිමීට යන්න පාඩුවේ පුළුවන්. දඹුල්ලට ඇවිල්ලා මේක කූල් රූම් තමයි බාන්න තියෙනවා නම් කිව්වේ. අපි විහාරහන්දියෙන් කණ්ඩලම් පැත්තට දාගෙන ඇවිල්ලා මීටර 50ක් වගේ අධ්‍යාය වමට හරවන්න ඕනේ කූල් රූම් යන්න. බාන දැනට යන්න කලින් ආයි දඹුල්ලෙන් මේක කිරා ගන්න ඕනේ ලෝඩ් එක පිටින්ම. දැන් ඉතින් කිරාගෙන යන්න තමයි තියෙන්නේ. කඩෙන් කෝල් එකක් දීලා කිව්වා ඉතින් අද ලෝඩ් එක බෑ වෙන්නේ නැහැ කියලා. ඉතින් ලොරිය කඩේ ගාව දාලා මං ගෙදර යනවා. දඹුලු ආපු එක අවුලක් වුන්නේ නැහැ ගෙදර ළඟ නිසා. කඩේ ළඟ ලොරිය දාලා ඉතින් දැන් ජේප් එකේ ගෙදර යනවා. ඔය තියෙන තවත් රීපරයක් තරහදී කිරනවා. පේනවනේ මෙතන තරහදියත් මාරම ඩේන්ජර්. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ආයි වීඩියෝ එකකින් හමු වෙන්න බලාගෙන මගේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන ෆලෝ පාරක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.